අවුරුදු නිවාඩු කාලේ මං ගියා ට්‍රිප් එකක්. ඒ චීනේ සාංශි පළාතට. බේජිං ඉඳන් අධිවේගී දුම්රියෙන් පැය 2ක ගමනක්. දාතොන් චීනේ ඓතිහාසික නගරයක්. ඒ ගමනේ මං කැමතිම ගමනාන්තය වුණේ හැඟින් ටෙම්පල් එහෙම නැත්නම් එල්ලෙන පන්සල බලන්න යන එක. මං ඉන්නේ ඓතිහාසික ඩාටෝන් නගරේ විශේෂම සංස්කෘතික සංචාරක ගමනාන්තයක් අසල. පේනව නේද? අර තියෙන්නේ හැඟින් ටෙම්පල්. හර්ෂාන් කඳුවැටිය තමයි මේ හැඟින් ටෙම්පල් එක. එහෙම නැත්නම් එල්ලෙන ආරාමය, එල්ලෙන පන්සල කියලා කියනවා. මේ ඉදි කරලා තියෙන්නේ අවුරුදු 1500කට කලින්. මේ දැව වලින් තමයි මේ අපූර්ව ගෘහ නිර්මාණ ශිල්පය සිදු කරලා තියෙන්නේ. ඉතින් හිතා ගන්න පුළුවන්ද අවුරුදු 1500කට කලින් කොහොමද චීනයේ ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන අද්විතීය බව කියලා. ඒකට හොඳම සාක්ෂියක් තමයි මේ. හර්ෂාන් කියන්නේ චීනයේ භයානකම කඳු පහෙන් එකක්. ඒ කන්දේ පිහිටීම විෂමයි. එහි බෑවුමේ තමයි මේ පන්සල හදලා තියෙන්නේ. මේ පන්සල සංකේතවත් කරන්නේ බුදුදහම, තාවෝවාදය සහ කොන්ෆියුසියස් දර්ශනය. ගොඩනැගිල්ලෙන් 3 එකක් ගල් පර්වතයේ එල්ලිලයි තියෙන්නේ. මේ පියගැට පෙළවල ගමන් කරන එක ලේසි නැහැ. ඉතින් මේවා ඉදි කරන්න කොයිතරම් කරදර වෙන්නේ නැද්ද? කොයිතරම් ලේසි නොවෙන්නේ නැද්ද? පොළවේ ඉඳන් මීටර් 50ක් ඉහළින් ඉදි කරලා තියෙන මේ අපූර්ව නිර්මාණය දැක ගන්න යන එක නම් මට තිබුණු ලොකුම ආසාවක්. මට මේ නිර්මාණය දකිනකොට ලංකාව මතක් වුණා. අපේ සීගිරිය, ගල් විහාරය, දඹුලු ලෙන් විහාරය, ඒ වගේ කොයිතරම් අතිවිශිෂ්ට නිර්මාණ අවුරුදු ගානකට කලින් ඉඳපු අපේ මුතුන් මිත්තෝ ඉදි කරලා තියනවාද. ඉතින් ඒ ගැන හිතනකොට හරිම පුදුමයි.